සිත්යාය ස්නේහයෙන් අස්වත්තන්නට. මට විශ්වාසයි. දෙවියෝ මගෙන් මේ බලාපොරොත්තු උදුර ගන්න එකක් නෑ. නෑ. සඳරුගේ බලාපොරොත්තු වලට අත්තට දෙන්න පුළුවන් මට විතරයි. ඒක මට විශ්වාසයි. ඔයා ওই කතාව මාස කීපයකට කලින් කිව්වනම් මම ඔයාව විශ්වාස කරනවා අනුරාධ. ඒ දැන් ඔයාට කලින් වැලිගම අයියා මගේ විශ්වාසය දිනාගත්තා. වැලිගම ආයෙත් එන්නේ නෑ. ඒක ස්ථිරයි. ඔයා කොහොමද එහෙම ස්ථිරවම කියන්නේ? වැලිගම ආයෙත් එනකින් ඔයාට වෙන්න නරකක්. ඔයාට නරකක් වෙන්න දෙයියෝ ඉඩ දෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ මට. මේ දරුවට හොඳක් වෙනවා නම් මම ඒක අකමැත්තෙන් හරි බාර ගන්නවා අනුරාධ. වැලිගම අයියා කොහෙ හිටියත් ආයෙත් ආපු දවසක මම යාව කසාද බඳිනවා. අපි යමු පුතේ. මිස්ටර් විසුල කියන දේ මට නොතේරුණා නෙවෙයි. ඒත් පණ්ඩුක මේක කම්ප්ලේන් කරලා තියෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංශයට. ඒ නිසා මේ කේස් එක අපිට ෂේප් කරලා දාන්න බෑ. මං කියන්නේ IP මොහන් මේ කේස් එක ෂේප් කරලා දාන්න කියලා. මම කියන්නේ සෙනාල් වැරද්දක් කරලා නැහැ කියලා. මිස්ටර් සෙනාල් වැරද්දක් කළාද නොකළාද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ උසාවිය. හොඳයි. වාඩි වෙන්නකෝ. උසාවියේ වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කරන්නේ පොලිසියයි පැමිණිල්ලයි විත්‍යයි ලබා දෙන සාක්ෂි මත. පැමිණිල්ල පාර්ශවය ළඟ මිස්ටර් සෙනාල්ට විරුද්ධව ඉදිරිපත් කරන්න සාක්ෂි කිහිපයක් තියෙනවා. ඒත් මිස්ටර් විසුල ළඟ සෙනාල් නිවැරදි කියලා කියන්න ඒක ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ. නිවැරදිකරුවෙක් වැරදිකරුවෙක් වෙන්න හදනකොට සාක්ෂි වන්න ඕනේ කවුද? අන්න ඒ වගේ වෙලාවට තමයි සාමාන්‍ය මිනිසුන්ට පොලිසිය අවශ්‍යතාවය දැනෙන්නේ. මට කනගාටු පොලිසිය ඒ දේ තේරුම් නොගත් එකට. මට හිතන්නේ ෂෙනාල්ට තියෙන සාක්ෂි ප්‍රබල මදි. අපිට මං හිතන්නේ එදාට උසාවියේදී ෂෙනාල්ව නිදහස් කරගන්න පුළුවන් වෙයි. පැමිණිල්ලේ සාක්ෂිය ප්‍රබලද නැද්ද කියලා තීරණය වෙන්නේ විත්‍ය පැත්තෙන් ඉදිරිපත් වෙන සාක්ෂිවල ප්‍රබලත්වය මත. එහෙම නැතුව අපේ හිතවල තියෙන ඒකපාර්ශ්වීය තීරණ මත නෙමෙයි මැඩම්. සෙනාල් නිවැරදි කියලා කියන්න සාක්ෂි නැතුව අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. හැබැයි ඔය කොයි සාක්ෂියටත් වැඩිය තමන්ගේ හෘද සාක්ෂිය වැදගත්. මගේ හෘද සාක්ෂියට අනුව සෙනාල් ඔය වැරද්ද කරලා නැහැ. මිස්ටර් විසුල මේ කාලේ අපේ අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි කාලයක්. සෙනාල් මට නම් ඕන තරම් බොරු කියලා ඇති. ඒත් එයාගේ අයියට බොරු කියන්නේ. කියන්න බැරි යමක් තියෙනවා නම් මගහැරලා යනවා මිසක් ඒක කරේ නැහැ කියලා නම් කියන්නේ නැහැ. සෙනාල් මේ වතාවේ මට එහෙම කිව්වා. ඒ නිසා මට සෙනාල්ව විශ්වාසයි. මිස්ටර් විසුල මේ කේස් එක ගැන සැක කරන්න පුළුවන් වෙන කවුරු හරි ඉන්නවද? ඇයි මම පොලිසියෙන් අහන්න ඕන ප්‍රශ්නයක් පොලිසිය මගෙන් අහන්නේ? මම මේ ප්‍රශ්නේ මිස්ටර් විසුලගෙන් ඇහුවේ පොලිස් නිලධාරියෙක් විදිහට නෙවෙයි. හිතවතෙක් විදිහට.
හැබැයි මේ කේස් එකට සෙනල් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ හිතවත්කම් අපිට නීතියත් එක්ක පටල ගන්න බෑ. අපිට මොන දේ කරන්නත් තියෙන තව සීමිත කාලයක් විතරයි. මං ගිහින් එන්නම් මිස්ටර් විසුලා. හොඳයි. thank you. මං එන්නම් මැඩම්. හොඳයි. පණ්ඩුක නැගිටින්න එලි වෙලා නැගිටින්න good morning ගන්න මොනවාද නේ විල බලන්නේ නෑ වෙනදට ඉර මේ පැත්තෙන් එනවා අද බස් ආයෙත් කියලා බැලුවේ මේ පණ්ඩුක කොහෙන් පෑවුවත් පායන්නේ එකම ඉරනේ මේක බොන්න මම නිදාගෙන ඉන්නවා තාත් දැක්කොත් හොඳ දේශනාවක් අහගන්න නෙවෙයි හරි හරි තාත්තා දේශනාව දුන්නත් තියන්නේ ඔය වගේ උච්ච ස්වරයෙන් නෙමෙයිනේ ඒක අහගෙන ඉන්න පුළුවන් කනට ප්‍රියයි පණ්ඩුක මේ වැලිගම මුදලාලි ආවෙ නැත්නම් අපි මොකද කරන්නේ මොනව කරන්නද එන දෙයකට මොනවද දෙනව එන දෙයකට මුණ දෙන්න ඕනේ නෑ පණ්ඩුක අපි අපිට ඕන විදිහට ජීවිතේ ප්ලෑන් කරමු. ඒ කිව්වේ? මෙහෙමයි. වැලිගමේ කසාද්ද කෙරුන් නැත්තම් සජානව හැමදාම ගෙදර තියන් ඉන්න බෑනේ. ඒ නිසා සජාන ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙකුට අපි සජානව කසාද බඳලා දෙමු. දැන් කවුද සජාන ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ආදියා? අනුරාධ. රුවිනේ මේ පොතක පිටු පෙරලනවා වගේ මගේ නංගිගේ ජීවිතේ පෙරලන්න රැස් වෙන්න පතේරුණාද? ඒ මගේ නංගි මේ ගෙදරින් ඉලව ගන්න බැරුව ඉන්න කුලිකාරයෙක් නෙමෙයි. මේ ඔයා හදන්නේ යාව හැමදාම මේ ගෙදර තියාගන්නද? මේකේ අම්මලා තාත්තලා අයියලා නංගිලා සහෝදරයෝ සහෝදරගේ දරුවෝ ඔක්කොම තියාගන්න මේක බකින්හැම් මාලිගාවද? නම බකින්හැම් නොවුනට මේක අපිට මාලිගාවක් තමයි. මේක ඇතුලේ තියෙන වටිනා වස්තු අපේ සහෝදරකම. අම්මටයි තාත්තට තියෙන ගෞරවය. මේ වස්තුව රකින්න බැරි කවුරු හරි මේ ගෙදර ඉන්නවා නම් එයාට මේ ගෙදර සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න. ඇත්තට මට මේ ගෙදර සමාජිකත්වෙ නැත්තම් ඔහෙට තේත් නැහැ. වැදෙනවා. සෙනල් පුතේ සෙනල් වෙහිකල් එකේ රිමෝට් එක ඔයාලගේද? I am too late දරුවෝ ඉක්මනට අරන් එන්න. ලොකු අම්මේ වෙහිකල් එකේ දොර අරින්න කලින් ගෙවල් වල දොරවල් වහන්නේ නැද්ද? ඒ මොකටද ගෙවල් වල දොර වහන්නේ? ඇයි වයි සරෝජා ඉන්නේ? හා කවුද කිය මං ඉන්නවා කියලා? මාත් වෙනවද ලොකු අම්මත් එක්ක යන්න? ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මට අයියා කියලා තියෙන්නේ ඔයාව කොහෙවත් එක්ක යන්න එපා කියලා. හරිද? මේ මොකද මේ? ලොකු අම්මේ මං එන යන තැන් ගැන අයියට කේලම් කියන්නේ මේ ගෙදර කවුද ඉන්නේ? කවුරුත් නැහනේ. ඒකින්ද බය වෙන්න දෙයක්වත් නැහැ. දැන් ඔයා හිතනවද මං අයියට කියලා නොකියයි කියලා? පන්සිල් පද පහ ප්‍රතිපත්තියක් හැටියට රකින්න අපේ ලොකු අම්මා මං නම් හිතන්නේ අයියා වෙනුවෙන් ඒ ප්‍රතිපත්ති කඩයි කියලා. දරුවන්ට තියෙන ආදරයටයි පවුලට තියෙන බැඳීමටයි ප්‍රතිපත්ති බිඳගත්ත දෙමව්පියෝන් තරම් ඉන්නවා පුතේ. මං ඔයාගේ අම්මා නොවුනට
මං ඔයාගේ බාරකාර අම්මා. ඔව් අන්න ඒකනේ. දැන් බාරකාර අම්මා මං ගැන මෙච්චර හොයනවා නම් මමත් අම්මා ගැන වැඩියෙන් හොයන්න එපා. ඉතින් මං ඒකයි කියන්නේ මං එන්න ලොකු අම්මත් එක්ක යන්න. මීට කලින් මට කවදාවත් බොඩිගාඩ්ලා ඉඳලා නෑ. වගේදරින්. අනේ ප්ලීස් ලොකු අම්මේ ප්ලීස් මොකද්ද ලොකු අම්මේ. දැන් බාන්න ලොකු අම්මා ගියන් පස්සේ ඕනනම් මට රවුම් ගන්න යන්න පුළුවන් නේ. මං එහෙම කරන්නේ නෑ ලොකු අම්මේ. මම ලොකු අම්මත් එක්කම ගිහිල්ලා ලොකු අම්මව ඩ්‍රොප් කරලා මම මේ වෙහිකල් එකේම පොඩි රවුමක් ගිහලා එන්න. ප්ලීස් ලොකු අම්මේ. හා මං ඩ්‍රයිව් කරන්න. මං කරන්න දරුවෝ මට පරක්කු වෙනවා. අම්මා අද අපිට තියෙන අලුත් පාඩම අපේ පවුලේ අය. මන් දන්නවා. අම්මා කොහොමද ඒක දන්නේ? ඇයි පුතේ? ඔයාම නීයරයා මට කියලා පවුලයාගේ පින්තූර කපා ගත්තේ. අපේ පවුලේ කියනකොට එතන අයියන අක්කර නංගින මල්ලිලා ඉන්නවනේ. එහෙම තියෙන පවුලුත් තියෙනවා. අපි නම් නංගියෙක් හිටියනම් නියමයිනේ. අත්තම්ම කිව්වා පින්තූරෙන් අම්මට මාව හම්බුනේ කාර් එකකින් ඉස්පිරිතාලෙට ගිහපු ඉන්න කියලා. අම්මත් ලොකු මාමට කියලා කාර් එකක් ගෙන්නවගෙන ඉස්පිරිතාලෙට යන්නකෝ. ඒ මොකටද? එතකොට අම්මට නංගියෙක් හරි මල්ලි බබෙක් හරි හම්බ වෙන්නේ. ඇති කතා කරගෙන යන්න ගියොත් දැන් පරක්කු වෙනවා. අපි යන්න. Excuse me. Miss Mr. Senrath Bandarla ගෙදර ඉස්සරහද? sorry. කමක් නැහැ. මම ඉස්සරහින් අහගන්න. සෙන්රත් බණ්ඩාර මහත්තයා කියන්නේ අපේ සීය තාත්තගේ අම්මේ. එහෙනම් ඒ අංකල්ගේ ප්‍රශ්නෙට අම්මා උත්තර දෙන්න තෝ බය වෙලා වගේ හිටියේ. අපි යමු. අයියේ ඒ අංකලුත් දැනගෙන පාර අහන්න නරක කෙනෙක්ද? එයා නරක කෙනෙක් වෙන්න බෑ පුතේ. එහෙනම් අම්මා උත්තර දුන්නේ නැත්තේ? සර් මොකද මෙහෙ? මේ රුවින්ලා මහත්තයලා මහගෙදරද? ඔව් සර්. මේ සර් කොහේ යන ගමන්ද මේ? මං කෙලින් මෙහාටම යාවේ. ඇයි සර්? සර් මට කෝල් කරලා කිව්වනම් මං එනවනේ ඔෆිස් එකට. ඇයි සර් කරදර වුනේ? මං දැනන් හිටියා. සර් කවදාවත් අපිව අමතක කරන්නේ නැහැ කියලා. මොකද ඉතින් සර්ලගේ තාත්තයි අපේ තාත්තයි ඒ කාලේ නම් එකට බිස්නස් කරගෙන ආවනේ නේද සර්? රෝණි මං ආවේ ව්‍යාපාරික කටයුත්තකට නෙමෙයි. මට මිස්ටර් සෙන්රත් බණ්ඩාර හම්බ වෙන්න ඕන. කතා කරන්න පුළුවන්? පුළුවන් සර්. අනේ සර් ප්ලීස් අපිට තව එක අවස්ථාවක් දෙන්න සර්. අපි දන්නවා සර්ට අපිව විශ්වාසයි කියලා. ගොඩක් බඩු ඕනේ නැහැ සර්. පොඩ දෙන්න. මේ බිස්නස් එක වෙන විදිහට සර්ට අපි ගණදෙනු පියවන්න. අනේ ප්ලීස් සර්. රුවනි
ඒ කටයුතු ගැන අපි වෙනමම කතා කරමු. මට කරුණා කරලා මිස්ටර් සෙනරත් බණ්ඩාරට කතා කරන්න. හොඳයි සර්. සර් එන්න ගෙට. සර් වගේ කෙනෙක් ඉතින් එනවා කියන්නේ අපිට ඒක ලොකු ගෞරවයක් සර්. එන්න. හෙලෝ. ඔව් කියන්න. හා එහෙම හොඳයි. මෙහෙමයි. channel fee එක ගෙවන්න ඕන නෑ. පුද්ගලික කාරණාවකට මාව මීට් වෙන්න එනවා කියලා ඇතුළට එන්නකෝ. ඔව් මම ඉන්නවා. හරි හොඳයි. තෙරුවන් සරණයි. ලොකු අම්මයි ෆෝන් එක ඔන් කරපු වෙලාවෙ ඉඳලා කෝල්ස් නේද? කවුද ඔච්චර කතා කරන්නේ? ප්‍රේෂන්ලද? ඔව්. මිනිස්සුන්ට විවිධාකාර ප්‍රශ්න. සමහර මිනිස්සුන්ට ඇති වෙන්න සල්ලි තියෙනවා. ළමයි නෑ. තවත් සමහර මිනිස්සුන්ට ඇති වෙන්න ළමයි ඉන්නවා. හැබැයි ඒ ළමයින්ට කන්න බොන්න දෙන්නවත් ලෙඩකට දුකකට බෙහෙතක් ගන්නවත් සල්ලි නෑ. ඔව්. සිත්යාය ස්නේහයෙන් අස්වත්තන්නට. මට විශ්වාසයි. දෙවියෝ මගෙන් මේ බලාපොරොත්තු උදුර ගන්න එකක් නෑ. නෑ. සඳරුගේ බලාපොරොත්තු වලට අත්තට දෙන්න පුළුවන් මට විතරයි. ඒක මට විශ්වාසයි. ඔයා ඔය කතාව මාස කීපයකට කලින් කිව්වනම් මම ඔයාව විශ්වාස කරනවා අනුරාධ. ඒ දැන් ඔයාට කලින් වැලිගම අයියා මගේ විශ්වාසය දිනාගත්තා. වැලිගම ආයෙත් එන්නේ නෑ. ඒක ස්ථිරයි. ඔයා කොහොමද එහෙම ස්ථිරවම කියන්නේ? වැලිගම ආයෙත් එනකින් ඔයාට වෙන්න නරකක්. ඔයාට නරකක් වෙන්න දෙයියෝ ඉඩ දෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ මට. මේ දරුවට හොඳක් වෙනවා නම් මම ඒක අකමැත්තෙන් හරි බාර ගන්නවා අනුරාධ. වැලිගම අයියා කොහෙ හිටියත් ආයෙත් ආපු දවසක මම යාව කසාද බඳිනවා. අපි යමු පුතේ. මිස්ටර් විසුල කියන දේ මට නොතේරුණා නෙවෙයි. ඒත් පණ්ඩුක මේක කම්ප්ලේන් කරලා තියෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංශයට. ඒ නිසා මේ කේස් එක අපිට ෂේප් කරලා දාන්න බෑ. මං කියන්නේ IP මොහන් මේ කේස් එක ෂේප් කරලා දාන්න කියලා. මම කියන්නේ සෙනාල් වැරද්දක් කරලා නැහැ කියලා. මිස්ටර් සෙනාල් වැරද්දක් කළාද නොකළාද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ උසාවිය. හොඳයි. වාඩි වෙන්නකෝ. උසාවියේ වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කරන්නේ පොලිසියයි පැමිණිල්ලයි විත්‍යයි ලබා දෙන සාක්ෂි මත. පැමිණිල්ල පාර්ශවය ළඟ මිස්ටර් සෙනාල්ට විරුද්ධව ඉදිරිපත් කරන්න සාක්ෂි කිහිපයක් තියෙනවා. ඒත් මිස්ටර් විසුල ළඟ සෙනාල් නිවැරදි කියලා කියන්න ඒක ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ. නිවැරදිකරුවෙක් වැරදිකරුවෙක් වෙන්න හදනකොට සාක්ෂි වන්න ඕනේ කවුද? අන්න ඒ වගේ වෙලාවට තමයි සාමාන්‍ය මිනිස්සුන්ට පොලිසිය අවශ්‍යතාවය දැනෙන්නේ. මට කනගාටු පොලිසිය ඒ දේ තේරුම් නොගත් එකට. මට හිතන්නේ ෂෙනාල්ට තියෙන සාක්ෂි ප්‍රබලමදි. අපිට මං හිතන්නේ එදාට උසාවියේදී ෂෙනාල්ව නිදහස් කරගන්න පුළුවන් වෙයි.
පැමිණිල්ලේ සාක්ෂිය ප්‍රබලද නැද්ද කියලා තීරණය වෙන්නේ විත්‍ය පැත්තෙන් ඉදිරිපත් වෙන සාක්ෂිවල ප්‍රබලත්වය මත. එහෙම නැතුව අපේ හිතවල තියෙන ඒකපාර්ශ්වීය තීරණ මත නෙමෙයි මැඩම්. සෙනාල් නිවැරදි කියලා කියන්න සාක්ෂි නැතුව අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. හැබැයි ඔය කොයි සාක්ෂියටත් වැඩිය තමන්ගේ හෘද සාක්ෂිය වැදගත්. මගේ හෘද සාක්ෂියට අනුව සෙනාල් ඔය වැරද්ද කරලා නැහැ. මිස්ටර් විසුල මේ කාලේ අපේ අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි කාලයක්. සෙනාල් මට නම් ඕන තරම් බොරු කියලා ඇති. ඒත් එයාගේ අයියට බොරු කියන්නේ. කියන්න බැරි යමක් තියනවා නම් මගහැරලා යනවා මිසක් ඒක කරේ නැහැ කියලා නම් කියන්නේ නැහැ. සෙනාල් මේ වතාවේ මට එහෙම කිව්වා. ඒ නිසා මට සෙනාල්ව විශ්වාසයි. මිස්ටර් විසුල මේ කේස් එක ගැන සැක කරන්න පුළුවන් වෙන කවුරු හරි ඉන්නවද? ඇයි මම පොලිසියෙන් අහන්න ඕන ප්‍රශ්නයක් පොලිසිය මගෙන් අහන්නේ? මම මේ ප්‍රශ්නේ මිස්ටර් විසුලගෙන් ඇහුවේ පොලිස් නිලධාරියෙක් විදිහට නෙවෙයි. හිතවතෙක් විදිහට. හැබැයි මේ කේස් එකට සෙනාල් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ හිතවත්කම් අපිට නීතියත් එක්ක පටල ගන්න බෑ. අපිට මොන දේ කරන්නත් තියෙන තව සීමිත කාලයක් විතරයි. මං ගිහින් එන්නම් මිස්ටර් විසුලා. හොඳයි. thank you. මං එන්නම් මැඩම්. හොඳයි. පණ්ඩුක නැගිටින්න එලි වෙලා නැගිටින්න. good morning. morning. ගන්න මොනවාද නේ විල බලන්නේ? නෑ වෙනදට ඉර මේ පැත්තෙන් එනවා අද බස් නායිරින්ද කියලා බැලුවේ. මේ පණ්ඩුක කොහෙන් පෑවුවත් පායන්නේ එකම ඉරනේ. මේක බොන්න. මම නිදාගෙන ඉන්නවා තාත් දැක්කොත් හොඳ දේශනාවක් අහගන්න නෙවෙයි ඈ. හරි හරි. තාත්තා දේශනාව දුන්නත් තියන්නේ ওই වගේ උච්ච ස්වරයෙන් නෙමෙයිනේ. ඒක අහගෙන ඉන්න පුළුවන් කනට ප්‍රියයි. පණ්ඩුක මේ වැලිගම මුදලාලි ආවෙ නැත්නම් අපි මොකද කරන්නේ? මොනව කරන්නද? එන දෙයකට මොනවද දෙනව? එන දෙයකට මුණ දෙන්න ඕනේ නෑ පණ්ඩුක. අපි අපිට ඕන විදිහට ජීවිතේ ප්ලෑන් කරමු. ඒ කිව්වේ? මෙහෙමයි. වැලිගමේ කසාද්ද කෙරුන් නැත්තම් සජානව හැමදාම ගෙදර තියන් ඉන්න බෑනේ. ඒ නිසා සජාන ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙකුට අපි සජානව කසාද බඳලා දෙමු. දැන් කවුද සජාන ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ආදියා? අනුරාධ. රුවිනි මේ පොතක පිටු පෙරලනවා වගේ මගේ නංගිගේ ජීවිතේ පෙරලන්න ලෑස්ති වෙන්න පතේරුණාද? ඒ මගේ නංගි මේ ගෙදරින් ඉලව ගන්න බැරුව ඉන්න කුලිකාරයෙක් නෙමෙයි. මේ ඔයා හදන්නේ යාව හැමදාම මේ ගෙදර තියාගන්නද? මේකේ අම්මලා තාත්තලා අයියලා නංගිලා සහෝදරයෝ සහෝදරගේ දරුවෝ ඔක්කොම තියාගන්න මේක බකින්හැම් මාලිගාවද? නම බකින්හැම් නොවුනට මේක අපිට මාලිගාවක් තමයි. මේක ඇතුලේ තියෙන වටිනා වස්තු අපේ සහෝදරකම. අම්මටයි තාත්තට තියෙන ගෞරවය. මේ වස්තුව රකින්න බැරි කවුරු හරි මේ ගෙදර ඉන්නවා නම් එයාට මේ ගෙදර සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න. ඇත්තට මට මේ ගෙදර සමාජිකත්වෙ නැත්තම් ඔහෙට තේත් නැහැ. වැදෙනවා. සෙනාල් පුතේ සෙනාල් වෙහිකල් එකේ රිමෝට් එක ඔයාලගේද? I am too late දරුවෝ ඉක්මනට අරන් එන්න.
ලොකු අම්මේ වෙහිකල් එකේ දොර අරින්න කලින් ගෙවල් වල දොරවල් වහන්නේ නැද්ද? ඒ මොකටද ගෙවල් වල දොර වහන්නේ? ඇයි වයි සරෝජා ඉන්නේ? කවුද කිව්වේ මං ඉන්නවා කියලා? මාත් වෙනවද ලොකු අම්මත් එක්ක යන්න? ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මට අයියා කියලා තියෙන්නේ ඔයාව කොහෙවත් එක්ක යන්න එපා කියලා. හරිද? මේ මොකද මේ? ලොකු අම්මේ මං එන යන තැන් ගැන අයියට කේලම් කියන්නේ මේ ගෙදර කවුද ඉන්නේ? කවුරුත් නැහනේ. ඒකින්ද බය වෙන්න දෙයක්වත් නැහැ. දැන් ඔයා හිතනවද මං අයියට කියලා නොකියයි කියලා? පන්සිල් පද 5 ප්‍රතිපත්තියක් හැටියට රකින්න අපේ ලොකු අම්මා මං නම් හිතන්නේ අයියා වෙනුවෙන් ඒ ප්‍රතිපත්ති කඩයි කියලා. දරුවන්ට තියෙන ආදරයටයි පවුලට තියෙන බැඳීමටයි ප්‍රතිපත්ති බිඳගත්ත දෙමව්පියෝන් තරම් ඉන්නවා පුතේ. මං ඔයාගේ අම්මා නොවුනට මං ඔයාගේ බාරකාර අම්මා. ඔව් අන්න ඒකනේ. දැන් බාරකාර අම්මා මං ගැන මෙච්චර හොයනවා නම් මමත් අම්මා ගැන වැඩියෙන් හොයන්න එපා. ඉතින් මං ඒකයි කියන්නේ මං එන්න ලොකු අම්මත් එක්ක යන්න. මීට කලින් මට කවදාවත් බොඩිගාඩ්ලා ඉඳලා නෑ. වගේදරින්. අනේ ප්ලීස් ලොකු අම්මේ ප්ලීස් මොකද්ද ලොකු අම්මේ. දැන් බාන්න ලොකු අම්මා ගියන් පස්සේ වුණනම් මට රවුම් ගන්න යන්න පුළුවන් නේ. මං එහෙම කරන්නේ නෑ ලොකු අම්මේ. මම ලොකු අම්මත් එක්කම ගිහිල්ලා ලොකු අම්මව ඩ්‍රොප් කරලා මම මේ වෙහිකල් එකේම පොඩි රවුමක් ගිහලා එන්න. ප්ලීස් ලොකු අම්මේ. හා? මං ඩ්‍රයිව් කරන්න. මං කරන්න දරුවෝ මට පරක්කු වෙනවා. අම්මා අද අපිට තියෙන අලුත් පාඩම අපේ පවුලේ අය. මන් දන්නවා. අම්මා කොහොමද ඒක දන්නේ? ඇයි පුතේ? ඔයාම ඊයරයා මට කියලා පවුලයාගේ පින්තූර කපා ගත්තේ. අපේ පවුලේ කියනකොට එතන අයියන අක්කර නංගින මල්ලිලා ඉන්නවනේ. එහෙම තියෙන පවුලුත් තියෙනවා. අපි නම් නංගියෙක් හිටියනම් නියමයිනේ. අත්තම්ම කිව්වා පින්තූරෙන් අම්මට මාව හම්බුනේ කාර් එකකින් ඉස්පිරිතාලට ගිහපු ඉන්න කියලා. අම්මත් ලොකු මාමට කියලා කාර් එකක් ගෙන්නවගෙන ඉස්පිරිතාලට යන්නකෝ. ඒ මොකටද? එතකොට අම්මට නංගියෙක් හරි මල්ලි බබෙක් හරි හම්බ වෙන්නේ. ඇති කතා කරගෙන යන්න ගියොත් දැන් පරක්කු වෙනවා. අපි යන්න. Excuse me. Miss Mr. Senrat Bandarla ගෙදර ඉස්සරහද? sorry. කමක් නැහැ. මම ඉස්සරහින් අහගන්න.